ගොඩකෙවල ටිකක් ඇතුළට වෙන්න පොඩි ගමක් තියෙනවා. ඒ ගමේ ටිකක් එහාට වෙන්න මගේ යාළුවෙක් ඉන්නවා. මේ ළඟදී ඒ යාළුවා මට කෝල් එකක් දීලා කිව්වා අපේ ගෙදර පොඩි වැඩක් තියෙනවා පුළුවන් නම් ඇවිල්ලා සපෝට් එකක් දෙන්න. මං කිව්වා හරි මං එන්නම් කියලා මම ගියා ඒගොල්ලෙන් ගෙදර ඊට පහුවෙන්දම. ඔන්න දැන් මේ වැඩේ ඉවර කරලා වෙලාව බලනකොට හවස 6:50යි වෙලාව. ප්‍රශ්නේ කියන්නේ ඒ වෙද්දී ගොඩකෙවලට යන්න තිබ්බ අන්තිම බස් එකත් ගිහිල්ලා. මට යාළුවා කිව්වා දැන් ඉතින් යන්න විදියක් නැහැනේ. බස් එකත් ගිහිල්ලානේ. ඔයා මෙහි ඉඳලා හෙට උදේ යන්න. මං කිව්වා අනේ මචං මට ඉන්න විදියක් නැහැ මේ අපේ කොළඹ ඉන්න යාළුවෙක් අපේ ගෙදර එනවා කිව්වා. ඉතින් මට ගෙදර යන්න ඕනේ අනිවාර්යෙන්ම කියලා මං කිව්වා. ඊට පස්සේ යාළුවා කිව්වා ආ දැන් උඹ යනවා නම් පයින් තමයි උඹට යන්න වෙන්නේ කියලා යාළුවා කිව්වා. මං කිව්වා කමක් නැහැ බං. ඔය කිලෝමීටර් 5-6 මං පයින් හරි යන්නම්කෝ කියලා මම යන්න පිටත් උනා. ඔන්න දැන් හොඳටම කළුවරයි. කොහොමත් ඒ පැත්තේ දවල්ට ගියත් පොඩි අඳුරු ගතියක් තියෙනවා. ඉතින් ඔන්න දැන් මං පයින්ම යන්න පිටත් වුණා. ඔන්න ඔහොම ටික දුරක් යනකොට මට වතුර තිබහක් ආවා. ඉතින් මේ මම බැලුවා වටපිටාව. වටපිටාවේ ගියක් දොරක්වත් මොනවත් නැහැ. හරිම කළුවරයි මේ පැත්ත. පාරේ ලයිට් එකක්වත් නැහැ. ඔන්න ඉතින් මං ටික දුරක් කොහොම ඉස්සරහට ගිහලා ආයි වටපිටාව බැලුවා. ඔන්න වටපිටාව බලනකොට එකම එක ගෙයක් මට පේනවා. ඒ ගෙදර ඇතුලෙන් පොඩි ලාම්පු එළියක් පේනවා. ඔන්න අනිවාර්යයෙන්ම දැන් මට වතුර චුට්ටක් මෙහෙන් ඉල්ල ගන්න පුළුවන් කියලා ඔන්න දැන් මං හිමීට ටෝච් එක ගහගෙන ගියා ගෙදර මිදුලට. මිදුලට ගිහිල්ලා මං කතා කරා. කතා කරාට පස්සේ නැන්ද කෙනෙක් ආවා මිදුලට. පොඩි ලාම්පුවක් අරගෙන. මම ඇහුවා ඇයි කියලා. මං කිව්වා නැන්දේ මේ පොඩ්ඩක් එහාට වෙන්න මගේ යාළුවෙක් ඉන්නවා මම ඒගොල්ලන් ගෙදර වැඩකට ආවේ මේ බස් එක මිස් වුණා නැන්දේ. දැන් ඉතින් මට මේ ගොඩකෙවලට යන්න ඕනේ. එහෙ මං දැන් මේ පයින් යන ගමන් ඉන්නේ. මේ මට වතුර චුට්ටක් ගන්න පුළුවන් වේද? කියලා මං ඒ නැන්දගෙන් ඇහුවා. ඒ නැන්ද කිව්වා පුළුවන්. එන්න පුතේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. කියලා ඒ නැන්ද කිව්වා. ඔන්න දැන් මං ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගියාට පස්සේ ටිකක් ගෙදර ටිකක් අර අපිලිවලයි නිකන් අර අවුරුද්දකින් දෙකකින් විතර මිනිස්සෙක් මේ පැත්ත පළාතේවත් ඇවිත් නැහැ වගේ ගතියක් තියෙනවා. මං කල්පනා කරා ඒ කියන්නේ ගෙදර ගොඩක් පාළුවට ගිහලා කවුරුත් එහෙ අවුරුද්දක් දෙකකින් කවුරුවක්වත් එහෙ ඉඳලවත් ඇවිල්ලවත් නැති ගතියක් තියෙන්නේ. මං කල්පනා කරා මේ නැන්ද කොහොමද මෙහෙ ඉන්නේ තනියම? මේ ගෙදර ඉන්නත් බෑනේ හරියට. වහලේ මස් අවුත් වෙලානේ වතුරත් වැටෙනවානේ. කොහොමද මේගොල්ලෝ මේ නැන්ද මෙහෙ ඉන්නේ කියලා මං කල්පනා කරා. ඊට පස්සේ ඒ නැන්ද ඔන්න දැන් මගෙන් එක එක ප්‍රශ්න වල අහන්න පටන් ගත්තා. "ඇයි පුතේ මේ පාරේ තනියම රෑ යන්නේ?" මේ කී මං කිව්වා "අනේ මං පොඩි වැඩකට ආවේ මේ අපේ යාළුවෙක්ගේ ගෙදරක. දැන් මට ගෙදර යන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ. මොකද මගේ තව යාළුවෙක් යනවා කිව්වා අපේ ගෙදර. ඉතින් මං ගෙදර යන්න ඕනේ අනිවාර්යයෙන්ම කියලා මං එහෙම කිව්වා. ඔන්න දැන් මේ මං වතුර එකක් ඉල්ලුවට වතුර එකක් දෙන පාටක් නැහැ. මට හිතුණා මෙහෙන් නැගිටලා යන්න ඕනේ කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. ඒ ගෙදර ඇතුළට ගියාට පස්සේ නිකන් මේ ගමුතු ගඳක් ආවා මට. නිකන් කුණු මොන හරි කුණු වෙච්ච ගඳක් වගේ ගඳක් ආවා. මං කල්පනා කරා මේ වටේ පිටේ කොත් මීයක්වත් මැරලා ඇති. ඒ ගඳ එනවා ඇත්තේ. කියලා මට නිකන් මෙහි දැන් හිටියා ඇති වගේ එකක් හිතුණා මට. මං කවා නැන්දේ මේ මට මේ චුට්ටක් පරක් වෙනවා. එක්කත් මං යන්න නැන්දේ ඔහොමම යන ගමන් මොකක් හරි බලන්නක වතුරයක් බොන්න කියලා මම යන්න හදනකොට නැන්දේ ගෝ නෑ ඔහොම ඉන්න මං වතුර එකක් දෙන්න. ඔහොම ඉන්න. අනේ නෑ පුතේ මේ මට ඊට කලින් පොඩි උදව්වක් කරනවද? මම මොකද්ද? අනේ පුතේ අර අතන කාමරේ ඉන්නවා සීයා කෙනෙක්. ඒ සීයාට අර මේස උඩ තියෙන මේ කිරි කෝප්පේ පොඩ්ඩක් පොවලා ඉන්න පුළුවන්ද? මං කල්පනා කරා කමන්නේ උදව්වක් නේ කරන්නේ. කා නැන්දේ මම මේ කිරික පොවන්න කියලා මං කිරි එක අතට ගත්තා. කිරි කෝප්පේ දැන් අර මම මගේ ටෝච් එක දැන් මං ටෝච් එක නිමාගෙන සාකුඩ දාගෙන ඉන්නේ. දැන් ලාම්පුව එළියෙන් තමයි මට මේ වටේ පිටේ ලාවට පේන්නේ. මං කිරි කෝප්පේ අතට ගත්තා. කිරි කෝප්පේ රස්නේ නෑ. හරි සීතලයි. සීතලයි වගේම මේ කිරි කෝප්පේ එච්චර බරත් නෑ. මං කල්පනා කරා නේ ඕ කමන්නේ මේ කියලා. පොඩි කිරි කෝප්පේ පොඩි වෙනසක් තිබ්බා. මං එහෙම්ම අර කාමරේට ගිහිල්ලා ඒ කාමරේත් පොඩි ලාම්පුවක් පත්තු ගත්තා. මං කාමරේට ගිහිල්ලා
එතන ඇඳක් තිබ්බයි ඇඳ ගාව මිනිස්සෙක් කවුරුරි මිනිස්සෙක් මට ඉන්නවා ලාවට පේනවා මං එතන ගිහලා පුට්ටෙන් වාඩි වෙලා මං කතා කරා සීයේ නැගිටින්න මේ කිරියක බොන්න නැගිටින්න කියලා මං කතා කරා හැබැයි අර එන කුණු ගඳ දැන් තවත් වැඩි දැන් අර ඇඳේ ඉන්න එක්කෙනාගෙන් කිසිම උත්තරයක් නැහැ මං ආයෙමත් කතා කරා ඒත් කිසිම උත්තරයක් නැහැ දැන් මට අර කුණු ගඳ ටික ටික වැඩි වෙනවා ගඳ එන එක වැඩි වෙනවා මම හිමීට මගේ සාක්කුවේ තිබ්බ ටෝච් එක අරගෙන ඇඳ පැත්තට ටෝච් එක ඇල්ලුවා. බලනකොට ඇඳේ එක කියන්න මොකද්ද වගේ ඇඳේ මිනිස්සෙක් හිටියා. වයසක මිනිස්සෙක් ඒ ඇඳේ හිටියා. ඒ මිනිස්සයා මාස 7-8ක් ඒ මිනිස්සයාගේ මිනිය සවුත් වෙලා. පණ පිටින් ඉන්න මිනිස්සෙක් නෙවෙයි එතන හිටියේ මැරිච්ච. පණ පිටින් ඉන්න මිනිස්සෙක් නෙවෙයි එතන හිටියේ මැරිච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ මිනිය මාස 6-7ක් විතර සවුත් වෙලා. ඒ ගඳ තමයි දැන් මට මේ එන්නේ. ඇටකටු ටිකක් දැන් මේ හැමතැනම ඇටකටුත් පෑදිලා. හත්තිකේ මම මේ සවුත් වෙච්ච මිනිහක් ගාවටනේ ඇවිල්ලා තියෙන්නේ කියලා මම එකපාරට උන් පස්සට ගියා. පස්සට ගියාට පස්සේ අර කිරි එක මගේ ඇඟේ හැලෙන්නේ නැති කියලා මං ටෝච් එකේ කිරියකට ගැව්වා. බලනකොට ඒ කිරි කෝප්පේ කිරි නෙවෙයි තියෙන්නේ. මොනවාරි සවුත් වෙච්ච මොනවාරි පිටි වගේ කිරි කෝප්පේ අඩියේ තියෙනවා. අර හදපු කිරි එකක් මාස 6-7ක් විතර තිබ්බම අර සවුත් වෙලා පිටි වගේ ඉතුරු වෙන්නේ නැතුනේ කළු පාට අන්නේ වගේ එකක්. ඒක පාට කෝප්පේ අතහැරුණා. කෝප්පේ අතහැරුණාට පස්සේ අර නැන්දා මගෙන් ඇහුවා මොකද්ද පුතේ සද්දයක් ඇහුනේ කියලා මගෙන් ඇහුවට පස්සේ මගේ බය දැන් දෙගුණ වුණා මගේ බය. මගේ බය තව වැඩි වුණා. මම දැන් නෑ මුකුත් නෑ කියලා මං හිමීට කාමරෙන් එළියට ආවා. එළියට ආවට පස්සේ නැන්දා සාලේ ඔහම ඉන්නවා හිටගෙන. මම ගේ ගෙදරට ගියාට මේ නැන්දගේ මූණ මං හරියට දැක්කේ නෑ. ලාවට ලාම්පුවෙන් ඡායාවක් වගේ තමයි මං මේ නැන්දගේ මූණ දැක්කේ. මම දැන් හිමීට ගෙදරින් එළියට යන්න ඇදුවා. ඊස්සේ නැන්දව මොකෝද යන්නේ කියලා එකපාරට අමුතු කටහඬකින් මගෙන් ඇහුවා. මං ඒ සැනින් මගේ තිබ්බ ටෝච් එකේ එළිය නැන්දගේ මූණට ගැහුවා. ඒ නැන්දගේ මූණ බලන්න බෑ සම්පූර්ණ මූණේ මේ ටිකේ මස් ටික ගැලවිලා ගිහිල්ලා. ඇටකටු ටික පෑදිලා කටේ හැමතැනම ලේ තියෙනවා. මම හිතාගත්තා මේ නම් මිනිස්සෙක් නෙවෙයි මේ නම් මේ අමනුෂ්‍යෝ ටිකක්ද කොයිද කියලා මං එහෙමම ගෙදරින් එළියට පැනලා දිව්වා. දුවන්නේ කොහෙටද කියලා මටවත් හිතාගන්න බෑ. එහෙමම හැරිච්ච පැත්තට දිව්වා. ඔහොම දුවගෙන ගිහිල්ලා දැන් මට ගොඩාක් මහන්සි වැඩිකමට මං ඔහොම එතන නතර වුණා. නතර වුණාට පස්සේ මට සද්දයක් ඇහුණා කවුරු හරි මගේ පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා නතර වුණා වගේ මට සද්දයක් ඇහුණා. ඒ සැනින්ම මං බැලුවා පිටිපස්සේ බලනකොට අර නැන්ද ඔන්නෝම ඉන්නවා මගේ පිටිපස්සේ. ඒ නැන්ද කිව්වා උඹට අද දුවලා බේරන්න හම්බෙන්නේ නැහැ කියලා නිකන් හරි අමුතු කටහඬකින් කිව්වේ. ඒ වගේම කවුරු හරි ගොරවන සද්දයකුත් ඇහෙනවා. ඒ වගේම ලොකු කුණු ගඳකුත් දැන් මට එනවා. මම මහන්සි කියලා බැලුවේ නැහැ තව දිව්වා වේගේ. කොහොම දුවනවත් එක්කම ලොකු ලයිට් එළියක් මගේ පැත්තට ආවා. මම හිතන්නේ වාහනයක ලයිට් එළියක් වෙන්න ඕනේ. කහ පාට ලයිට් එළියක් අනිවාර්යෙන් එක වාහනයක එළියක් වෙන්නේ නැති මං ඒ පැත්තට දුවගෙන ගියා. දුවගෙන යනකොට දැන් මට ලාවට පේනවා වාහනයක් එන්නේ. ඒ වාහනේ ළඟට යනවත් එකම සිහිය නැතුව මං මැරුණා. ඔන්න ඊට පහුවෙනිදා මට සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ. ගොඩකෙවල ඉස්පිරිතාලේ. කපාට මට සිහිය එනකොට මමට කල්පනා කරා මොකද්ද ඊයේ උනේ? ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මොකද්ද ඔයාට උනේ? පාරේ වැටලා ඉන්නවා දැකලා මේ වාහනයක ගියපු කට්ටියක් තමයි මේ වැටලා ඉන්නවා දැකලා මෙහෙට ඇඩ්මිට් කරේ. ඔයාට මොකද උනේ? කියලා ડોක්ටර් මගෙන් ඇහුවා. මං ડોක්ටර්ට වෙච්ච දේ කිව්වා. ඒත් ඉතින් ડોක්ටර් ඔක පිළිගන්න නෑ. ડોක්ටර් කිව්වා එහෙමද? විශ්වාස කරන්නත් අමාරුයි. කියලා එහෙම ડોක්ටර් එක පිළිගන්න නෑ. ඉතින් මේ වගේ දෙයක් කොහොමද විශ්වාස කරන්නේ? කොහොම හරි මන් දන්නේ කවුද මාව ඉස්පිරිතාලට ගෙනලා ඇඩ්මිට් කරේ කියලා. කොහොම හරි ඊට පහුවෙන්දා මම ටිකට් කපාගෙන ගෙදර ගියා. ගෙදර ගිහලා ඉතින් මං කල්පනා කරා මොකක්ද එදා ඊයේ උනේ.
ඉතින් මට අදටත් හිතාගන්න බෑ මොකක්ද ඒ වුණේ කියලා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඇත්තටම වෙනවද කියලාත් මට විශ්වාස කරන්න අමාරුයි. මට මොන හරි පෙනුන හැටිද ඊට පස්සේ මේ මොන හරි පෙනුන හැටිද නැත්නම් ඒක ඇත්තටම වෙච්ච දෙයක්ද කියලා මට හිතාගන්න අමාරුයි.